Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඔයාලව ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඔන්න 2027 ළඟම එන නිසා මාසෙකට විතර කලින් මම room makeover එකක් කළා. ඒ වීඩියෝ එක ඔයාලා බැලුවේ නැත්නම් මම පහළ description box එකේ දාන්නම් link එක ගිහින් බලන්න. උදෙන්ම කොළ කැඳ එකක් බීලා වැඩ ටික පටන් ගමු. අද මුලින්ම කරන්න යන්නේ කාමරේ කවදාවත් කරලා ඉවර කරන්න බැරි දෙයක්. ඒ තමයි කබඩ් එකේ රෙදි ටික පිළිවෙලකට තියාගන්න එක. කොච්චර නැව්වත් කබඩ් එක පිස්සන් කොටුවක් වගේ. ඔන්න ඉස්සෙල්ලාම මුළු කබඩ් එකේම තිබ්බ රෙදි ටික අද ඇඳ උඩින් දාලා දැන් නවන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ටික බලන්නකෝ ළමයි. නිකන් තනිකරම මුළු කාමරේ පිස්සන් කොටුවක් වගේ. ඔන්න පැය ගානකට පස්සේ කබඩ් එක ඔක්කොම අස් කරලා ඉවර කළා. ඊට පස්සේ මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් තියෙන තැන ඔක්කොම අස් කළා. නේල් පොලිෂ් ටිකත් ඔක්කොම අස් කළා. එක තැනකට එකතු කරලා නේල් පොලිෂ් වලත් ගෑවෙන්නේ නැති ඒවා ඔක්කොම අයින් කරලා ඒ ටික පිළිවෙලකට තියාගත්තා. මේ වගේ පිළිවෙලට ආපහු දකිද්දි හිතට මාර සතුටක් දැනෙන්නේ. මේ දවස්වල මාරම රස්නේ නිසා වැඩ කරන ගමන් බොන්න මැංගෝ ජූස් එකකුත් හදාගත්තා. ඔන්න අද මම ඕඩර් කරපු පාර්සල් එකක් ආවා. එනකල් ආසාවෙන් හිටපු පාර්සල් එකක් තමයි මේ. මම මේක ඕඩර් කළේ Notebird by Lilac කියන page එකෙන්. මම ඕඩර් කළේ 2026 year planner book එකක්. බලන්නකෝ එයාලගේ පැකේජින් නම් මාරම quality. bubble wrap වල book එකට කිසිම damage එකක් වෙන්නේ නැතුව පැක් කරලා එවලා තියෙනවා. බුක් එකට අමතරව තව ප්‍රී ස්ටිකර් කාඩ් එකකුයි පියවර 12කින් වර්ෂය සාර්ථක කරගන්න හැටි තියෙන කියුට් නෝට් එකකුයි ඇඩ් කරලා තියෙනවා. බලන්නකො ළමයි ජැනුවරි cover page එකේ ලස්සන මාර aesthetic vibe එකක් තියෙන. තව monthly planner එක, habit tracker එක, 30 days board challenge එක, savings challenge, expenses trackers,
ඒ වගේම වීක්ලි මීල් ප්ලෑන් එකත් ඇඩ් වෙලා තියෙනවා. ජනුවරි ඉඳලා දෙසැම්බර් වෙනකන් තියෙන කවර් පේජ් මාරම ඊස්තටික් වයිබ් එකක් තියෙන කවර් පේජ්. ඊට පස්සේ මම මගේ බුක් රැක් එක අස් කළා. එහෙනම් ව්ලොග් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. වෝල් එකේ මේ කෝනා එකේ වෝල් පෝස්ටර්ස් ටිකයි මම පින්ටරස්ට් එකේ ෆොටෝ බැලුවා ආටිෆිෂල් ලීව් සයි කරන විදිහ මට ඕන වෙලා තිබ්බේ මේ විදිහේ ලුක් එකක් ගන්න. මේ ඊළඟ දවසේ උදේ අද හොඳටම අවුව තියෙන දවසක්. එහෙනම් කාමරේ ඉතුරු වැඩ ටික කරන්න පටන් ගමු.
මං හිතාගෙන හිටපු විදිහටම අන්තිමේදී ආටිෆිෂල් ලීව්ස් ටික එල්ලගත්තා. ඒක මාරම ලස්සනට ආවා. පොත් මේසෙ උඩ තියෙන දේවල් එක එක දවසට එක එක තැන්වලට කරන්න හිතෙන්නේ මට විතරද? ඔයාලත් එහෙමද ළමයි? එහෙනම් කාමරයේ ෆයිනල් ලුක් එකත් බලමු. එහෙනම් බ්ලොග් එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට ගොඩාක් ස්තුතියි. මගේ channel එක තාම subscribe කළේ නැත්නම් subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්.